මං ආවා විශේෂ බලකොටුවක් බලන්න. මේ බලකොටුවේ විශේෂත්වය තමයි මේක තියන්නේ දූපතක. මේ තියන්නේ සේන්ට් කැතරින්ස් අයිලන්ඩ් ෆෝර්ට්. බ්‍රිතාන්‍යයේ වේල්ස් වල පෙම්බ්‍රුක්ෂයර් ප්‍රදේශයේ ටෙන්බී වෙරළ තීරයේ ආසන්නයේ තියෙන සේන්ට් කැතරින්ස් අයිලන්ඩ් එකේ තමයි මේක තියෙන්නේ. 19 වෙනි සියවසේදී මේ බලකොටුව හදලා තියෙන්නේ ප්‍රංශ ආක්‍රමණ වලින් වේල්ස් වල මේ මුහුදු තීරය ආරක්ෂා කරගන්න. අපි යන් මේ බලකොටුව ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා බලන්න. මේ දූපතට ඇතුල් වෙන්න නම් සාමාන්‍යයෙන් බාදිය අවස්ථාවේ කියන්නේ ලෝ ටයිඩ් එකේදී තමයි යන්න වෙන්නේ. එතකොට තමයි මුහුදු වතුර පස්සට ගිහිල්ලා මිනිසුන්ට ඇවිදගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. 1867දී ප්‍රංශයේ අධිරාජ්‍යෙක් වෙන තුන්වෙනි නැපෝලියන්ගෙන් බ්‍රිතාන්‍ය වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මේ බලකොටුව හදලා තියෙන්නේ. පසු කාලීනව මේ දූපත 1907දී බ්‍රිතාන්‍ය පවුම් 500කට ධනවත් ව්‍යාපාරික පවුලකට විකුණලා තියෙනවා. ඒ කාලේ මේ බලකොටුව ලස්සනට තිබුණා කියලා තමයිලු තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා තව කෙනෙකුට විකුණලා එයා මේක ඇතුලේ සත්ව උද්‍යානයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. අදටත් ඒ කාලේ ඒ අරගත්ත පින්තූර ඒ සාක්ෂි මේ බලකොටුව ඇතුලේ දකින්න තියෙනවා. ඉතින් ඒ සත්ව උද්‍යානයත් ටික කාලයක් පවත්වාගෙන ගිහිල්ලා කාලයක් ගත වුණායින් පස්සේ මේක මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තියෙනවා. අද වෙද්දි මේක ස්වභාවිකව ගරා වැටුණ පෙනුමක් තිබ්බට මේගොල්ලෝ යම්කිසි මහන්සියක් දරලා මේක සුරක්ෂිතව තාමත් මහජනතාවට දැක ගන්න පුළුවන් විදියට පවත්වාගෙන යනවා. ඉතින් මේ බැලුවම පේන පරණ ලයිට් වලට පවා අලුතෙන් වයරින් කරලා ඒගොල්ලෝ හදලා තිනවා. මේක ඇතුළෙම ලස්සන දෙයක් දැක්කයි තමයි විෂිං වෙල් එකක්. ඒ කියන්නේ ප්‍රාර්ථනා ලිඳක්. ඉතින් මේකෙන් කෙරෙන්නේ ඇත්තටම කිව්වොත් කෙනෙක්ට තමුන්ගේ මොකක් හරි ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා හිතාගෙන තමුන්ගේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන කාසියක් අරගෙන මේ ලිඳට දාන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඒගොල්ලොන්ගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇතුළ බැලුවම ගොඩක් අය කාසි දාලා තියෙනවා. ඉතින් සමහරුන්ට මේක මිත්‍යාවක් වගේ දැනුණට සමහරු මේක නිකන් ආසාවට ජොලියට කරන වැඩක්. ඒ වගේම මං තවත් ලස්සන දෙයක් දැක්ක මේ බිත්තියක තියෙනවා. ඉතින් මෙතන ගහලා තියෙනවා wishes dreams and prayers කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙතන බිත්තියේ ගඩොල් ගල් වල හිල් විදලා පාට පාට කොළ වගේක් රෝල් කරලා ඔබලා තියෙන එකක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් මෙතන වෙන්නේ කෙනෙක්ට තමුන්ගේ ආඥාවක් ප්‍රාර්ථනාවක් හීනයක් වගේ දෙයක් තියෙනවා නම් මේ කොලේක ලියලා ඒක සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ ගඩොල් ගල් වල තියෙන හිල් වලට ඒක ඔබලා දාලා තියන්න පුළුවන්. ඉතින් ඒ දේ කරාට පොඩි සම්මාදමක් විදියට මේ මෙතන තියෙන බකට් එකට කීයක් හරි දාන්න පුළුවන් තමුන් කැමති ගාන. මේ දූපත සෑහෙන්න ප්‍රසිද්ධ ෆිල්ම් ලොකේෂන් එකක් විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් BBC වැඩසටහන් වලට ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වලට එතකොට ෂර්ලොක් TV සීරීස් එකට YouTube වැඩසටහන් වලට එතකොට TV වැඩසටහන් වලට ඩොකියුමන්ටරිස් වලට සෑහෙන්න දේවල් වලට මේක පටිගත කිරීම වලට යොදාගත්ත ලොකේෂන් එකක් විදියට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විස්තරයකුත් මෙතන බිත්තියේ දැක ගන්න පුළුවන්. මේ තියන්නේ බලකොටුවේ හදවත. මේ බිත්තියේ තියෙන කපරාරුව හදවතක හැඩයකට කැඩිලා අයින්වෙන්න අරගෙන තියෙනවා. ඉතින් ඒක දැක්ක මේගොල්ලෝ මේක හදවතක හැඩයට තවදුරටත් ලස්සන විදියට නිර්මාණය වෙන විදියට කපරාරුවෙන් කොටස් අයින් කරලා තියෙනවා. ඉස්සර සමහර බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන් පල්ලිවලට නිතරම ගිහිල්ලා නෑ. ඉතින් ඒගොල්ලොන්ගෙම නිවසේ ඒගොල්ලෝ පුංචි චැපල් එකක් හදාගෙන ඉඳලා තියෙනවා. ඒගොල්ලොන්ටම කියලා ඒගොල්ලොන්ගේ පූජකයොත් ඒගොල්ලොන්ට ඇවිල්ලා පූජාවන් පවත්වලා තියෙනවා. ඒ වගේම නිතරම තමුන්ගේ යාඥා කිරීමට අවශ්‍ය නම් ඒගොල්ලොන්ට මේ වගේ චැපල් එකක් ගෙදරම තියෙන නිසා ඒගොල්ලෝ එතනට ගිහිල්ලා යාඥා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් පෙන්වුම් කරනවා මේ දූපතේ ඉතිහාසේ යම් විදියකින් මුහුදු මංකොල්ලකාරයෝ සැරිසරපු වගක් ගැන යම් තොරතුරු ටිකක්. ඉතින් ලස්සන්ට ඒකත් මේගොල්ලෝ මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ බලකොටුව ඇතුළේ තියෙන හිරමැදිරි ඒ වගේම ඉස්සර දීවරයෝ පාවිච්චි කරපු බඩු භාණ්ඩ වගේ දේවල් පවා මේක ඇතුළේ දැක ගන්න පුළුවන්. සේන්ට් කැතරින්ස් දූපත තියෙන්නේ හරිම ලස්සන මේ ටෙන්බී වෙරළ තීරයට සම්බන්ධ වෙලා. ඒත් එක්කම ඒ ළඟින්ම තියෙන ටෙන්බි කාසල් එකේ නටඹුන් බලලා
කෞතුකාගාරයට ගිහින් මූදේ නාලා නිදහසේ ලස්සන දවසක් ගෙවන්න පුළුවන් දෑස් පිනවන හිත පිනවන ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බයමු. UK බොසා Facebook page එකනුයි YouTube එකනුයි TikTok එකනුයි